බැලුම් ගල The Viewpoint බැලුම් ගල බැලුම්ගලත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ. අද බැලුම්ගලින් කතා කරමින් ඉන්නේ මහනුවර ගාල්තන්නේ භද්‍රකාලී දේවාලයේ හාස්කම් පිළිබඳව. බණ්ඩාර මහත්තයා කතා කරන යටියන් තොටෙන් ආයිබෝන ඔබතුමාට. මේ දැන් ඔය බලවේග තියෙනවනේ. ඔය බලවේග එක එක දෙවිවරුන්ගේ බලවේග යම් යම් පුද්ගලයන්ට ආරූඪ වෙනවා. බලෙන් ආරූඪ කරගන්නවා නෙවෙයි. එතකොට ඒ ආරූඪ වුණාම ඒ ලැබෙන යම් යම් වඳුරු යම් යම් ත්‍යාගය තමන්ගේ పూర్ව කර්මානුරූපව ලැබෙන ඒවා. අපි බෞද්ධ වශයෙන් පිළිගන්න ඕන යම් හොඳක් කරොත් හොඳක් ලැබෙනවා නරකක් කරොත් නරකක් ලැබෙනවා කියන එක. ඒ වගේම තමයි ඔය බලවේග වල තියෙන පරිසිද්ධන්නා නුවණ. පහළ වෙච්ච දේවගතිවරු ඉන්නවා. පහළ වෙච්ච දේවාල තියෙනවා. ඒ වගේ ඇත්ත ගියාපුවම වාඩි වෙලා ඉන්නකොට අඬ ගහනවා නම කියලා ගම කියලා කාරණේ කියලා. ඒ වගේ මේ විශ්වාසයක් තියෙන ඒ වගේ බලයක් ලබාගත්තු පුද්ගලයෝ ඉන්නවා. ඔය ගාමිණී දේවගතිතුමා ගැනත් මම දැන් අවුරුදු 10කට ඉස්සෙල්ලා මම අහලා තියෙනවා. ඒ දේවගතිතුමාටත් ඒ වගේ බලයක් ලැබුණේ ඒ දේවගතිතුමා අසනීප වුණාට පස්සේ නොයෙක් ස්ථාන වලට අරගෙන ගියාට පස්සේ රෝහල් වලට අරන් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔය වගේ බලවේග තියෙන තැන් වලට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ කියලා මේ බලවේග වලින් ප්‍රකාශ කරලා තියෙනවා මේ පුද්ගලයාට මේ වගේ කැඹුරුම් ගන්න තියෙනවා. හොඳයි ස්තුතියි. ඔබ විශ්වාස කරන විදිහට තවදුරටත් කිව්වොතින් ගාමිණී දේවගතිතුමාව ඔබ විශ්වාස කරනවා. ගැටලුවක් නැහැ. ඒ ඔබේ විශ්වාසය අපි ඔබට අවස්ථාවක් දෙනවා. අවසනාවකට එහෙම කතා කරේ ওই පුද්ගලයා විතරයි. අපි තවදුරටත් විවෘතයි 0115 347 347. තවත් කෙනෙක් ඉන්නවා මාතරින් ආයිබෝවන්. ආයිබෝවන්. නිරූප ප්‍රථමයෙන් මම ඔකට ස්තුති අන්දන මගේ බෝල්කාරන්ගේ මේ සමාජයේ මිනිස්සු ගලවා ගන්න එක ගැන සාමාන්‍යයෙන් මම දේවාල ගැන මම පොඩ්ඩක් අධ්‍යයනය කරලා තියෙන කෙනෙක්. සාමාන්‍යයෙන් අපේ මේ ලෞකික ආශාවන් තියෙන මිනිස්සුන් ගාවට සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඉන්නේ නැහැ එකට. ඒක සම්පූර්ණ බොරුවක්. ආවත් එන්නේ සාමාන්‍ය අපි විශ්වාස කරන දෙවියන්ගේ තියෙන වැඩ කාර්යෝනේ අවතාර, යක්ෂ අවතාර තමයි එන්නේ. ඔය කාලිමෑණියෝ අර දෙවියෝ මේ දෙවියෝ කියලා කවදාවත් එහෙම සම්‍යක් දෘෂ්ටික මහදෙවි කෙනෙක් ශරීරයකට ගන්න බෑ. ඒක දැන් අපි සාමාන්‍ය ලෞකික දැන් අපි හිතමු දැන් සාමාන්‍ය දැන් මම කියන නම කියන්න කැමති නැහැ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අයිතිකාරියක් කොතෙන්ද යනවා අපි දන්නවා හොඳටම. මොකද නිතරම ඡායාරූප වලින් පෙන්වනවා දැන් මේ ඊයේ පෙරේදාගයක් හදන්න යනවා කියලා ඔන්න ඒත් එක මම දැක්කා යනවා අපි රූපහානේ දැක්කා. හරි ඒක සාමාන්‍යයෙන් අපි ඒකත් පොඩ්ඩක් chance එකක් දෙමු මේ මිනිස්සු ලෞකික ආසාවන් තියෙන ඉඳලා කියලා. ඒක නෙමෙයි මෙතන ප්‍රධාන කාරණේ අපේ ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරුවෝ ඉන්නවා මම නම කියන්නේ නමුත් විද්‍යාවේදී කියන නම දාගෙන ඉන්නවා ඉස්සරහට. දැන් විද්‍යාවේදී කියන හාමුදුරුවෝ කෙනෙක් දැනගන්න ඕනේ විද්‍යාවෙන් හරි ධර්මයෙන් හරි මේ වගේ දේවල් වලට නැඹුරු නොවි ඉන්න. නමුත් මේ හාමුදුරුවෝ විද්‍යාවේදී කියන ඉස්සරහ නමකුත් දාගෙන ප්‍රසිද්ධිය බණ කියාගෙන ඒ හාමුදුරුවෝ යනවා. ඒ වගේ මට ආරංචියක් තියෙනවා දැන් මේ අපි මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මහානායක හාමුදුරුවෝ කෙනෙකුටත් මෙයා සල්ලි දීලා ඒ පැත්තේ නම්මගෙන ඉන්නවා කියලා. ඉතින් මේ වගේ සාමාන්‍ය මිනිස්සු මේකට නැඹුරු වෙන ගැන අහන්න දෙයක් මේ වගේ නායක හාමුදුරුවෝ අනික මේ වගේ මේ උගත් කියලා කියන හාමුදුරුවෝ මේකට බැඳීම තියෙද්දි විද්‍යාව කෙසේද විද්‍යාවක් පෙන්වන බව නම් ඇත්ත කියලා තමයි මේ බොහෝ දෙනා අපිත් එක්ක කිව්වේ. ඔව් කොහොමුණත් ඔය කියන විදිහේ ඡායාරූප බොහොමයක් අපිටත් ඒ දේවාලට ගියන් පස්සේ දැක් ගන්නට ලැබුණා. මේ කියන්නේ නේ අයිත් අපුරු තවත් කතාවක් නිලෝප. ඔව් දැන් එතන ඒ දේව සභාවේදී මේ විවිධාකාර අය ඇවිල්ලා කියනවා මට මේ අහවල් දේ සිද්ධ වුණා මේ අහවල් දේ සිද්ධ වුණා මේ දේවමෑණු ළඟට ආව හින්දා තමයි මේ දේ සිද්ධ වුණේ කියලා. හරි ඒ කාරණා ඇත්තයි කියමුකෝ. හැබැයි කෙනෙකුට දවස් දෙක තුනක් ඇවිල්ලා එකම කාරණා දැන් දෙතුන් දෙනෙක් කියනවා එකම දවස් ටිකේ. ඒ අය තමයි මේක පොඩ්ඩක් නග්ගලා ගන්න කියලා තමයි වටේ පිටේ බලන් ඉන්න කෙනෙකුට හිතෙන්නේ. මොකද අදාහ ගන්න බැරි දැවැන්ත කතාවක් කියලා අවධානය ජනතාව පැත්තට අරගෙන එතනින් එහාට කටයුතු කාරණා ටිකක් සිද්ධ වෙනවා. එහෙම කෙනෙක් අපි දවස් 3ක් 4ක් තිස්සේ එහෙම කෙනෙක් අපි ටිකක්
හවා ගියා. අපට අපි මේ අසන්නට සලස්සන හඬ පාටිය ගැන ඔබ අවධානයෙන් ඉන්න කියලා අපි ඉල්ලනවා. මොකද මේකේ යම්කිසි දින වගේක් කියවෙනවා. මේ දිනත් එක්ක තමයි මේ කතාව ගොඩනැගෙන්නේ. මේ කියන කතාවේ අපහැදිලි ගතියක් තියෙන නිසා අපි පොඩ්ඩක් මතක් කරලා දෙන්න. ඔබ බලන්න අපි ඒක තහවුරු කරන මෙතනදී කොළඹ ප්‍රදේශයේ ගුරුවරියක් කියලා කෙනෙක් තමයි මෙතනදී කතා කරන්නේ. මේ කතා කරන ගුරුවරිය දේවමෑණියන්ගේ හාස්කමින් යම්කිසි කෙනෙක්ව මැරුවා කියලා කියන. එම් පාසලේම ඇයට විරුද්ධ වෙච්ච ගුරුවරයෙක්ව අදාළ දිනේදී මැරුවා කියලා තමයි කියන්නේ. අපි බලමු මොකද්ද වෙන්නේ මේ කතාවත් එක්ක කියලා. මට කිව්වා මරණය මරණව කිව්වා. ගහලා එළවන ගහනවා සත්‍ය ජය ගන්න පුතේ මම උදව් කරනවා මේ පූජාව දෙන්න කියලා. මෑණියන් බුද්ධ විද්‍යාවෙන් මේ අවුරුද්දේ මේ මාසේ 9 වෙනිදා ඒකට සම්බන්ධ වෙච්ච මූලික කෙනෙක් තමයි අර්ගානික බියර් ලොරියක් පොරොන්දුකින් කියලා මම මම කතා කරන්නේ net fm රේඩියෝ එකෙන්. අර මොකද බියර් ලොරි එක පස්සේ නැහැ. ඔව්. මයි මාද නම් එහෙම එකක් නැහැ. මම රේරම් බැලුවා ලොරි එකක් කියන එක කැවිදිල්ලම නැහැ මයි මාද. තියෙන්නේ කාරුයි බසුයි මේ මෝටර් සයිකලුයි. මැයි මාසේ 9 වෙනිදා ගුරුවරයෙක් මරදානේදී බියර් ලොරියකට යට වෙලා ගීතක්ෂරපත් වෙලා නැහැ. එහෙම එකක් ඇත්තෙම නැහැ. අපිට තේරුණානේ ඔබතුමා කරන්නේ බොරුවක් කියලා. ඒ කියන්නේ ඔබතුමා ඒක සංවිධානය කළා එතන තරවකාරයෝ දාලා තියෙන ඔබතුමාට ඔව් අම්මා කියලා කියන කට්ටිය බොහොමයක් ඔබතුමාම දාපු පිරිසක් හැටියට ඔබතුමා ඒගොල්ලන්ට වැටුප් ගෙවනවා කියන එක අපිට ආරංචි වුණා. හරි ඔය ඇවිල්ලා ඔප්පු කරන්නකෝ. ඔය ඇවිල්ලා ඔප්පු කරන්නකෝ මේ ඔය දාලා තියෙනවා කියලා කට්ටිය. නමුත් ඔය ඇවිල්ලා ඔප්පු කරලා පෙන්නන්න. හරි මම මෙන්න මේ දේ ඔප්පු කරනවා ඔබතුමාට. ඔබතුමාගේ ගිය සෙනසුරාදා දේව මෙහෙට සහභාගී වෙච්ච කාන්තාව කොළඹ පාසලක උගන්වන ගුරුවරයෙක් බවට ප්‍රකාශ කරා. එයා කොළඹ ඉන්නේ කියලා ප්‍රකාශ කරා. නමුත් එයා කොළඹක ඉන්න කෙනෙක් නෙවෙයි කියන එක අපි හොයාගෙන තියෙනවා. හැබැයි ඒක ඇත්තටම කොළඹ ඉන්න කෙනෙක් නෙවෙයි නේ. අවිස්සාවෙල්ල පැත්තේ ඉන්න කෙනෙක් නේද? අන්න මට මොකද ඒවා ඒ වෙලාවේ මම දන්නේ නැහැ. මම මිනිතුන් අහන්න ඔයා කොහෙන්ද හරින් ආවේ කියලා අපි මම කතාවත් යන්නේ මිනිසුත් එක්ක. මගේ පාඩේ බුද්ධ පූජාව තිබ්බා, දේව පූජාව තිබ්බා. වාඩිවේ පල්ලෙහාට ආවා. ඊට පස්සේ ඉන්හාට වෙනදී මම දන්නේ නැහැ. නමුත් ඔබතුමා කියනවානේ මෙන්න මෙයාට මෙන්න මේ දේ වෙලා තියෙනවා. මෙන්න මෙයාට මෙන්න මේ දේ වුණා කියලා කාලයම්මගේ වේශයෙන් ඔබතුමා ප්‍රකාශ කරනවානේ. එතකොට ඒක පරස්පරයක් තියෙනවානේ. ඉතින් මහත්තයා මම දන්නේ නැහැ මම ආරුඩේකින් කිව්වා නම් ඉතින් ඒක මම දන්නේ නැහැ නේද. දැන් මට එන මොනව කරන්නද? ඔව් එතුමා ආරුඩෙන් කියන දේ එතුමා දන්නේ නැහැ. ඒක තමයි එතුමා කිව්වේ. කොහොම නමුත් අපි ওই කාරණා හොයාගෙන ගියා. ඊට පස්සේ හොඳම වැඩේ තමයි අපේ ගුරුවරිය පස්සේ දැන් දවස් 3ක් විතර එක විදිහට එක නැකලා ඒ කතාව කියන හින්දා අපි එක දවසක් ඒ ගුරුවරිය පස්සේ ගියා. ඒ ගාල්තැන්න බස් එක පිටිපස්සේ ගිහිල්ලා මහනුවරට ගිහිල්ලා එයා නැග්ගේ අවිස්සාවෙල්ලේ බස් එකකට. බස් එක පස්සෙත් ගියා. බස් එක කොහෙද කින්ද බඳ විස්තරෙත් අපි දන්නවා. සම්පූර්ණ විස්තරය තියෙනවා. ඒ ගුරුවරියක් නෙමෙයි. මේ ඒ ගැන විස්තරත් ඔබට කියන්න පුළුවන්. ඔය එක්කෙනෙක් විතර තවත් ඔය වගේ ඉන්න ඔය නළුව ඔතනට ගිහපු කට්ටිය එහෙම දන්නේ නැති ඔය කඩවත නළුවා කියලා එහෙම කතා කරන්න කෙනෙකුට එයාත් උන්න ඔය වගේම එක්කෙනෙක් තමයි අර ගල්කිස්සේ කියලා තවත් ඔය මේ තරුණියක් එනවා නිතරම එන කාරණා. අනිත් එක තමයි ඔය සිල්මෑණිවරුත් නිතරම එන්නේ එකම කට්ටියම තමයි. හැම සතියකම අපි දැක්කේ. අන්න ඒගොල්ලොම තමයි ඔතන එන හැමෝම ඔතන රඟපාන කට්ටිය මේගොල්ලෝ සංවිධානය කරලා කරන වැඩක් කියන එක අපිට තහවුරු වෙලා අවසන් දැන්. ඔව් ඒ අතර වාරේ මේ අපිට හම්බුණා මේ දැන් පල්ලෙහා කැන්ටින් එකක් තියෙනවානේ මේ දේවාලයේ ආශ්‍රිත කැන්ටින් එක. එතකොට ඒකෙන් තමයි මේ සිළු දේවල් ගන්න ඕනේ. පූජා වට්ටි මේ දැන් අපි දන්නවා කතරගම හෝ වෙන දේවාලයකට ගනම් පූජා වට්ටි අර පළතුරු කපලා තමයි දෙන්නේ. නමුත් මෙතන එහෙම නැහැ. ගෙඩි පිටින් තමයි පූජා කරන්නේ. ගෙඩි පිටින් පූජා කරන එක දේවාලයට ගිහිල්ලා ගෙඩි පිටින් ආයෙත් කැන්ටින් එකට එනවා. ආයෙත් ගෙඩි පිටින් විකුණනවා. ආයෙත් කැන්ටින් එකට එනවා. මේ විදිහට තමයි මේ පළතුරු වලට සිද්ධ වෙන්නේ. අනිත් එක නිලූප දැන් ඒක ගන්නේ දැන් පූජා වට්ටියක් ලේසි පාසු ගාණක් නෙමෙයි. සාමාන්‍යයෙන් පූජා වට්ටියක් ඔය කියන එක අඩුම එක රුපියල් 5500ක් 4500ක් විතර වෙනවා. හැබැයි ඒක පූජා කරනකොට නිකන් පූජා කරන්නටත් බෑ. දැන් අපි බලන් හිටපු විදියට අපි දැකපු විදියට එතන තවත් තරවකාරයෙක් ඉන්නවා. දැන් දේවකැතුමාට වට්ටිය පූජා කරන්නට ඉස්සෙල්ලා ඒක පරීක්ෂා කරලා බලන කොපමණ ප්‍රමාණයක් මේකේ තියෙනවද? පූජා වට්ටිය ප්‍රමාණය සහ කොපමණ මුදල් තියෙනවද කියලා. අඩුම ප්‍රමාණය තමයි රුපියල් 10. ඒ රුපියල් 10න් එහාට පූජා වට්ටියට දාන්න නැතුව ඒ පූජා කරන්නට බෑ. ඒව ප්‍රතික්ෂේප වෙනවා කියන එක අපි දැක්කා. කොහොම නමුත් ඒ අතර වාරේ අපිට මේ අපි කියවනේ මේ කැන්ටින් එක එහෙම නැත්නම් මේ ආපන ශාලාවේ අයකැමිවරයා අපිත් එක්ක සම්බන්ධ වුණා කාලයක් මේ අයකැමිවරයා විදිහට කටයුතු කරපු කෙනා. ඔන්න මේ අපි බලමු එයා මොනවද කියන්නේ කියලා. බැලුම්